Hello guys. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අපි අද ලන්ඩන් යනවා. මම මේ vlog එක දැන් අපි දැන් යන ගමන් ඉන්නේ. මම දැන් මේ vlog එක කරන ගමන් ඉන්නේ. ඉතින් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. Keep in touch. ඔන්න ඉතින් එහෙමම අපි ආවා කන්න. කාලා හම්බෙමු. ඔයාලා කවුරු හරි මගේ ටූත් පික් එක දැක්කනම් පොඩ්ඩක් හොයලා දෙන්න. උඹට දෙනවට ඔක්කොම ඒකරි දිරවල ගන්න. කවුරු හරි ටූත් පික් එකකින් ආධාරයක් කරන්න අපිට. කන්නාඩිය ගන්න. අපි දැන් යන්නයි හදන්නේ. මගේ ටූත් පික් එක නැතිලා කවුද? අයියෝ ලොකෝ අම්මගේ අර පාවිච්චි කරපු ටූත් පික් එක නැති වුණා. The route is being calculated. After 3. ඉතින් අපි ටූත් පික් නෑ කියලා සැලෙන්නේ නැහැ. Keep straight on this road for a long time. Sri Lankans being Sri Lankans ඉතින් අපිට දෙනවා 60 කටු. අපි 60 කටු වලින් තත් ආරන්න තමයි හදන්නේ. ඔයාලට පුළුවන් ද පෙන්නන්න කොහොමද කියලා? මොකද එහෙම දන්නේ නැති මිනිස්සුත් ඇදී 60 කටු මේ ට්‍රිප් එක පුරාවටම අපි කරේ මම ලොකු අම්මා බයිට් කරා ලොකු අම්මා මාව බයිට් කරා අපි දෙන්න එක එක ඒවාට hina වෙවි මුළු මේ දවස් 3ම තනිකරම hina වෙවි තමයි හිටියේ අපි දෙන්න මාර ෆන් නිකන් මට නිකන් මං යාළුවෙක් එක්ක ඉන්නවා වගේ තමයි තේරුනේ එච්චරට දෙන්න බයිට් කර හිටියා ඉතින් අපි ආවා දැන් ලන්ඩන් නෙමෙයි අපි දැන් ඉන්නේ ලන්ඩන් වලට මෙහා අපි ඉන්න හොටෙල් එක තියෙන මේ හරියේ. ඉතින් අපි මෙතන වාහනේ නවත්තලා ලන්ඩන් වලට ට්‍රේන් එක යන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි වාහනේ පාක් කරන්න ආවා. ඉතින් මෙහෙමම අපි යනවා. දැන් රෙඩි වෙන්නේ නැහැ. මොකද මේ ඇඳුම පිටින්ම යනවා. ගිහිල්ලා බලමු අද අපි කොහෙද බලන්න යන්නේ මොනවද කරන්න කියලා. So keep watching. ඉතින් අපි දැන් ආපු ඒරියා එක මාරම වෙනස්. මේ මම හිතන් හිටියේ නිකන් මේ පැත්තේ ගොඩක් වයිට් කට්ටිය ඉන්නේ. එහෙම පැත්තක් කියලා. හැබැයි එහෙම නෑ. ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. අපි හිටපු පැත්ත, ඒ කියන්නේ අපේ ලොකු අම්මලා ගෙවල් තියෙන පැත්ත නම් තනිකරම නිකන් 95%ම ඉන්නේ white people. මේ ඔය අනිත් කට්ටිය ඉන්නේ නිකන් 5% වගේ. ඉතින් මෙහෙ ඔක්කොම ඉන්නේ ඉන්දියන් ශ්‍රී ලංකන් අය ඉතින්. So yeah, I think අපි ස්ටේෂන් එකට ආවා. මම අර කිව්වත් වගේ මේ පැත්තේ ගොඩක් ඉන්නේ ඒෂියන් කට්ටිය. ස්පෙෂලි සවුත් ඒෂියන්. ඉතින් අපි ඔන්නෝම යද්දී අපිට බව් යාළුවෙකුත් හම්බුණා ට්‍රේන් එකේදී. ඉතින් ඔන්න අපි දැන් මං හිතන්නේ මෙතනිනුත් තව ට්‍රේන් එකක් ගන්න තියෙනවා අපිට. But look at this train station. Looks like an airport. මාරම ලස්සනයි. ඉතින් ඔන්න අපි ආවා. ටඩා! We are at London Bridge. ඉතින් අපිට ස්ටේෂන් එකේ ඉඳන් ටිකක් දුර පයින් යන්න වුණා. බලන්න ඔන්න අපි finally here. It's London Bridge. මාරම හුලං. ඔයාලට ඇහෙනවා ඇති පුදුම හුලඟක් තිබ්බේ. ඔකෝ මේ බෝට්ටුවේ යන්න? බෝට්ටුවේ යන්න? මට බයයි. බයයි? මොකක්ද අප්පා? මට වතුර අරහන් නාන්නෙත් නෑනේ. නෑ වතුර හපලයි කියලා තියෙනවා. මම මැරෙන්නේ වතුරේ කියලා තියෙන්නේ. හා. ඒකත් මං එක්ක මැරුණත් මල කෙලියයි. මාව තමයි අහුවෙන්නේ. ඔයාට ඕනනම් යන්න. ඉතින් එතන අපිට ක්‍රූස් ටුවර් එකක් යන්න පුළුවන්කමක් තිබ්බා. හැබැයි අපි ගියේ නෑ. මොකද අපිට එහෙම ලොකු වෙලාවක් තිබ්බෙත් නැහැ. අනිත් එක ඇවිදලා බලන එක ඊට වඩා හොඳයි කියලා හිතුණා.
ඊට පස්සේ it's our photo time. ඉතින් ලොකු අම්මා මම අහන මොන ලොකේෂන් එකේ ඉඳන් ඇහුවා ලොකු අම්මා ෆොටෝස් ගන්න ඕකේ. ඉතින් ලොකු අම්මා තමයි මගේ ෆොටෝස් ඔක්කොම ගැහුවේ. මම හිතන්නේ ඔයාලා ගොඩක් අය දැකලා ඇති Instagram එකේ එහෙම මම ෆොටෝස් දාලා තිබ්බා already. ඒ ඔක්කොම ගත්තේ ලොකු අම්මා. ඉතින් big shout out to ලොකු අම්මා. ඉතින් මම හිතන් හිටියේ නෑ මට එච්චර ෆොටෝස් ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ එතන බ්‍රිජ් එකත් එක්කම තිබ්බ පැලස් එකක් ගාවට ආවා. අපිට ඒක ඇතුළට යන්න මම හිතන්නේ ටිකට් එහෙම අරගෙන ඇතුළට යන්න පුළුවන්කම තිබ්බා. හැබැයි අපි ගියේ නෑ. මොකද අපි උදේ ඉඳන් ගෙදර ඉඳන් ලන්ඩන් ඇවිල්ලා ඒ මහන්සියයි දැන් ඇවිදපු මහන්සියයි ඔක්කොම ආයි දැන් හොටෙල් එකට යන්නත් ඕනනේ. ඉතින් අපි එහෙම ඒ හින්දා එතන තිබ්බ Tower of London shop කියලා එකක් තිබ්බා. එතන තියෙන නිකන් Royal Souvenirs වගේ ඒවා නිකන් පැලස් එකටයි ලන්ඩන් ටවර් එකටයි නිකන් දෙකටම පොඩ්ඩක් කනෙක්ටඩ් වගේ පොඩි අයිටම්ස් ටිකක් තිබ්බා. ඉතින් මම එතනින් චොක්ලට්ස් දෙකක් ගත්තා. අතර මගේ අලු දෙන්නට ගත්තා. ඉතින් ඒ දෙන්න මේක බලනවා නම් මම හිතන්නේ ඒ දෙන්න දැන් ඒක කාලා ඉවරයි. ඉතින් මම මේ වීඩියෝස් කියන හරිම පරක්කුයි මම දන්නවා ඒක. ඉතින් බලන්න මෙතන තියෙන වොඩ්කා බෝතල් ඒ කියන්නේ රොයල් වොඩ්කා ඉතින් මාර ගණන්. ඒකේ තිබ්බ ගොඩාක් දේවල් ගණන්. ඇත්තටම අනිත් එක මේ UK වල කරන්සි එකයි කැනඩාවේ කරන්සි එකයි ගත්තම ලොකු වෙනසක් තියෙනවා. නිකන් almost double price තමයි යන්නේ. ඉතින් හැබැයි ඇත්ත වශයෙන්ම කිව්වොත් මට මේ ලන්ඩන් ගමනේදී නම් එහෙම වියදම් උනේ නැතිම තරම්. මොකද ලොකු අම්මා තමයි හැමදේටම ස්පෙන්ඩ් කරේ. මෙතනදී ගත්ත චොක්ලට්ස් දෙකට විතරද කොහෙද මම ගෙව්වේ. නැත්තම් හැමදේටම වගේ ලොකු අම්මා තමයි ස්පෙන්ඩ් කළේ. ඉතින් මෙතන තිබ්බ ජුවලරිස් ඒවත් 100 plus. ඉතින් 100 plus කියන්නේ කැනේඩියන් ඩොලර්ස් වලින් 200 plus. ඉතින් එහෙම ගොඩක් වටින දේවල් එතන තිබ්බා. සමහර ඒවා තිබ්බා අවුරුදු ගාණක් පරණ දේවල්. ඉතින් ෆයිනලි මගේ චොක්ලට්ස් දෙකත් අරගෙන අපි එළියට යන්නයි හදන්නේ. ඔන්න ඕක තමයි මම ගත්ත මිල්ක් චොක්ලට්ස් දෙක. Yeah, that's one. You can see that building. Which one is that? Yeah, you can see the arch. You can see the board is there. Is it right or left? Yeah. If you ඉතින් මේ වෙද්දි වෙලාව මම හිතන්නේ 4 විතර ඇති. ඊට පස්සේ මම ආයි හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන ආයි රෑ යාළුවෙක් එක්ක එළියට ගියා. මොකද මට මගේ ලංකාවේ යාළුවෙක් හම්බුණා. එයාත් UK ඉන්නේ. ඉතින් අපි කලින් ප්ලෑන් කරලා එදා හවස අපි මීට් උනා. කොහොම හරි ඉතින් මේ මමයි ලොකු අම්මයි අපි බුක් කරපු හොටෙල් එකට යන විදිය හොයාගන්නවා. ඒක මේ පාර අයිනේ පෙනි තිබිලා තියෙන අපි දැනට හොයාගන්න බැරුව. කොහොම හරි ඊට පස්සේ රෑ අපි ගිහිල්ලා මෙන්න මේ හොටෙල් එකේ තමයිලු හැරි පොටර් මූවි එක ෂූට් කරද්දී ඒකේ කාස්ට් එකේ කට්ටිය නැවතිලා ඉඳලා තියෙන්නේ ඇත්තටම. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් එක විතරයි ගත්තේ රෑ එළියට ගියපු එකෙන්. ඉතින් අපි එළියට ගිහිල්ලා ආවිලා පහුවෙන්දා ආයි ගියා ලස්සන තැන් ටිකක් බලන්න. ඉතින් ඊළඟ vlog එක ගෙනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.